තව මාස කීපයකින් අපි සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යන සූර්ය සංක්‍රාන්තිය මහ ඉහළින් සමරන්න සූදානම් වෙනවා. අපි නැකත් බලලා ලිප් පත්තු කරන්නේ සූර්යයා දිහා බලාගෙන. ඒත් ඔබ දන්නවද මේ පාර සිංහල අලුත් අවුරුද්ද ලං වෙද්දී සැබෑ සූර්යයා මතුපිට ඊට වඩා බරපතල විද්‍යාත්මක සංක්‍රාන්තියක් සිද්ධ වෙනවා කියලා. මේක නිකම්ම රාශිමාරුවක් නෙවෙයි. මේක සූර්යාගේ උත්තරද්‍රවය සහ දක්ෂිණද්‍රවය සම්පූර්ණයෙන්ම මාරුවන බිහිසුණු අවස්ථාවක්. මේ අවුරුදු කාලේ ඔයාගේ ෆෝන් එකේ සිග්නල් නැති වෙන්න, අන්තර්ජාලය බිඳ වැටෙන්න, එහෙම නැත්නම් අහසේ අද්භූත එළි පේන්න පටන් ගත්තොත්, අද සයන්ස් ඇප් එකකින් අපි කතා කරන්නේ ජ්‍යොතිෂයට හසු නොවුණු නමුත් NASA එක බියෙන් බලාගෙන ඉන්න 2026 සූර්ය රහස් ගැන. අපි අවුරුද්දට ගෙදර අස්පස් කරලා අලුත් පාටක් ගන්නවා වගේ සූර්යයත් වසර 11කට සැරයක් තමන්වම අලුත් කර ගන්නවා. මේක හඳුන්වන්නේ සෝලාර් සයිකල් එකක් කියලා. 2026 කියන්නේ මේ චක්‍රයේ උපරිම අවස්ථාව. එහෙම නැත්නම් සෝලාර් මැක්සිමම් කියන එක. මෙන්න මේ වෙලාවේදී සූර්යාගේ උතුරු සහ දකුණු චුම්බක ද්‍රව එකිනෙකා මාරු වෙනවා. මේක හරියට අන්නාසි ගෙඩියක් උඩයට මාරු කරා වගේ සරල දෙයක් නන් නෙවෙයි. මේ වෙලාවේදී සූර්යාගේ චුම්බක ක්ෂේත්‍රය උපරිමයෙන්ම අවුල් සහගත වෙනවා. මේ නිසා කරන්ට් ෂීට් කියන යෝධ විද්‍යුත් රැලි තිරය පෘථිවිය දෙසට එන අන්තරීක්ෂ කිරණවල පාර වෙනස් කරනවා. පුදුම දේ තමයි මේ ක්‍රියාවලිය අපේ අහසේ වලාකුළු නිර්මාණය වීමට පවා බලපාන්න පුළුවන්. දැන් අපි කතා කරමු මේක අපට දැනෙන්නේ කොහොමද කියලා. සිංහල අවුරුද්ද කියන්නේ කොහොමත් රැස්න වෙඩි කාලයක් නේ. හැබැයි මෙදා පාර ඒ රස්නට අමතර හේතුවක් තියෙනවා. සූර්යාගේ එක්ස්රේ සහ UV කිරණ වැඩිවීම නිසා පෘථිවි වායුගෝලයේ ඉහළම ස්තරය වන තර්මෝස්ෆියර් එක මේ දිනවල වේගයෙන් රත් වෙමින් පවතිනවා. NASA දත්තවලට අනුව මේක වසර 20කට පසු වාර්තා වන ඉහළම අගයයි. වායුගෝලයේ රත් වුණාම මොකද වෙන්නේ? එය බැලුමයක් වගේ ප්‍රසාරණය වෙනවා. එතකොට අභ්‍යවකාශයේ තියෙන චන්ද්‍රිකාවලට යන ගමන අමාරු වෙනවා. මේකට කියන්නේ සැටලයිට් ඩ්‍රැග් කියලා. පසුගියදා SpaceX චන්ද්‍රිකා 40ක් එකවර කඩා වැටුනේ මේ නිසා. ඉතින් ඉදිරි මාසවල අහසින් ගිනි බෝල කඩා වැටුනොත් පුදුම වෙන්න නම් එපා. හැබැයි යාළුවනේ ලොකුම අනතුරු තියෙන්නේ අහසේ නන් නෙමෙයි. එහෙනම් කොහෙද? මුහුද යට. සූර්යා මතුපිට ඇතිවන දැවැන්ත සිදුරු. එහෙම නැත්නම් කොරෝනල් හෝල්ස් හරහා තප්පරයට කිලෝමීටර 800ක වේගයෙන් එන සූර්ය සුරං පෘථුවියට වදිනවා. අපේ අන්තර්ජාලය දුවන්නේ මුහුදයට ෆයිබර් කේබල් හරහා බව
ඔබ දන්නවා. කේබල් එක වීදුරු නිසා බේරුණාට සැතපුම් 100% තියෙනවා රිපීටර්ස් එහෙම නැත්නම් බූස්ටර්ස්. ප්‍රබල සූර්ය කුණාටුවක් ආවොත් මුහුදයට සහ පොළොව මතුපිට විදුලි ධාරා ඇති වෙලා මේ මැෂින් පිච්චෙන්න පුළුවන්. විද්‍යාඥයින් මේකට කියන්නේ ඉන්ටර්නෙට් ඇපෝකැලිප්ස් කියලා. එහෙම වුණොත් සති ගානකට ලෝකෙම ඔෆ්ලයින් යන්න පුළුවන්. 1859 දී ආපු කැරින්ටන් කුණාටුවේදී ටෙලිග්‍රාෆ් මැෂින් වලින් ගිනි පුපුරු වීසි වුණා නම් අද අපේ ඉලෙක්ට්‍රොනික බඩු වලට මොනව වෙයිද? සාමාන්‍යයෙන් ද්‍රව ප්‍රදේශවලට පේන අවුරෝරා එළි ගැන අපි දන්නවා. ඒත් මේන මහා සූර්ය කුණාටුවලදී ඊට වඩා භයානක දෙයක් අහසේ දකින්න ලැබෙන්න පුළුවන්. විද්‍යාඥයින් මෑතකදී සොයාගත්තා ස්ටීව් කියලා හඳුන්වන දම්පාට අද්භූත ආලෝක ධාරාවක් හා ආක්ස් කියන රතු පාට ආලෝක වලලු. මේවා සාමාන්‍ය අවුරෝරා නම් නෙමෙයි. ඉතාම ප්‍රබල කුණාටුවක් ආවොත් සමහර විට ශ්‍රී ලංකාවේ අහසෙත් මේ අද්භූත රතු එළි දකින්න පුළුවන්. මේ විදියට අහස එළි පේනකොට තාක්ෂණයට විතරක් නෙමෙයි සොබාදාමටත් මේක දැනෙනවා. තල් මසුන් කුරුල්ලන් වගේ සත්තු පාර හොයාගන්නේ පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය මාලිමාවක් වගේ පාවිච්චි කරලා. සූර්යයා මේ මාලිමාව පිස්සු වට්ටනකොට සතුන් අතරමං වෙනවා. විරලට ගොඩ ගහන තල් මස්සු ගැන අහන්න ලැබෙන්නේ ඒකයි. ඒ වගේම බයෝමැග්නටික් පර්යේෂණ වලට අනුව මේ දිනවල මිනිසුන්ගේ හෘද ස්පන්දනය සහ රුධිර පීඩනයේ යම් යම් වෙනස්කම් සිදු විය හැකි බවට මතපල වෙනවා. ඒ කියන්නේ අපිත් මේ විශ්වයේම කොටසක් බව මේකෙන් ඔප්පු වෙනවා. එහෙනම් එළඹෙන අලුත් අවුරුද්දේ නැකත් බලන ගමන්ම අහස දිහා බලලා මේ විද්‍යාත්මක සංක්‍රාන්තිය ගැන සිහිපත් කරන්න. අපි ඇත්තටම කලබල විය යුතු නැහැ. නමුත් සූදානම් විය යුතුයි. ඔබේ වටිනා ඩේටා බෑකප් කරලා තියාගන්න. අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. මොකද අවසානයේදී සූර්යයා කියන්නේ අපට ජීවය දෙන වගේම අපව පරීක්ෂණයට ලක් කරන තාරකාවක්. ළඟ එන අලුත් අවුරුද්ද සූර්ය කුණාටු වලින් තොර සාමකාමී අවුරුද්දක් වේවා. මේ වගේ විශ්වයේ ගැඹුරු රහස් දැනගන්න අපේ සයන්ස් අප් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.